කතාර්වල දෝහා නගරයේ පිහිටි කෝනිච් බීච් එක රටේ වඩාත්ම කැපී පෙනෙන සහ විචිත්‍රවත් කේන්ද්‍රස්ථානයක්. දෝහා මුහුද තීරය දිගේ කිලෝමීටර කිහිපයක් පුරා විහිදෙන මෙම වෙරළ තීරය නරඹන්නන්ට ස්වභාවික සුන්දරත්වය, සංස්කෘතික වැදගත්කම සහ නවීන පහසුකම් වල අද්විතීය සම්මිශ්‍රණයක් ලබා දෙනවා. කෝනිච් ප්‍රදේශයේ දෝහාහි සංස්කෘතික අනන්‍යතාවයේ ප්‍රධාන කොටසක්. එලිමහන් ක්‍රියාකාරකම් භුක්ති විඳීමට, නැවුම් වාතය ලබා ගැනීමට සහ පර්සියානු බොක්කෙහි සුන්දරත්වය අත්විඳීමට ප්‍රදේශවාසීන් සහ සංචාරකයන් යන දෙගොල්ලම එකට එකතු වන ස්ථානයක් මේක. කෝනිච් වෙරළ තීරයේ පොදු අවකාශයන් සහ පෞද්ගලික ප්‍රදේශවල මිශ්‍රණයක්. අමුත්තන්ට විවේකීව ඇවිදීමට සහ ගල්ෆ් මුහුදේ සංසුන් බව භුක්ති විඳීමට පුළුවන්. පවුල්, ජෝඩු සහ විවේක ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන් සඳහා ජනප්‍රිය ස්ථානයක්. මුහුදු වෙරළේ සංසුන් නොගැඹුරු ජලය බොහෝ විට කුඩා දීවර බෝට්ටු වලින් පිරී ඇති අතර අව්‍යාජ කටාර් වෙරළබඩ දර්ශනයක් ඉදිරිපත් කරනවා. කෝනිච් වෙරළ වඩාත් ආකර්ශනීය වන්නේ පසුබිමයි. වෙරළ තීරයේ පිහිටා ඇත්තේ බටහිර බොක්කෙහි උස අහස ගොඩනැගිලි වලට යටින් වන අතර එමගින් ප්‍රදේශයට නවීන විශ්වීය හැඟීමක් ලබා දෙනවා. සාම්ප්‍රදායික කතාර් සංස්කෘතියේ සහ නවීන ගෘහ නිර්මාණ ශිල්පයේ සංකලනය මෙන්ම ස්වභාවික සහ නාගරික අංග දෙකම ග්‍රහණය කර ගැනීමෙන් ඡායාරූපකරණය සඳහා විස්මිත ස්ථානයක් බවට පත් කරනවා. එලිමහන් ක්‍රියාකාරකම් සඳහා උනන්දුවක් දක්වන අය සඳහා කෝනිච් සක්මන් මළුව ඇවිදීම හෝ බයිසිකල් පැදීම සඳහා පරිපූර්ණයි. එය හොඳින් නඩත්තු කරන ලද මාර්ග, බංකු සහ සෙවණ සහිත ප්‍රදේශවලින් සමන්විතයි. සක්මන් මළුවේ දර්ශනීය වන අතර සංකේතාත්මක අහස, පර්සියානු ගල්ෆ් සහ ලස්සන ඉස්ලාමීය කලා කෞතුකාගාරය නැරඹීමට විශාල අවස්ථාවක් ලබා දෙනවා. එය ජලය සහ විචිත්‍රවත් නගරයේ දර්ශනවල පොඟවා ගනිමින් විවේක ගැනීමට අපූර්ව ස්ථානයක්. වෙරළට අමතරව කෝනිච් බීච් දෝහාහි වඩාත් වැදගත් සංස්කෘතික හා ඓතිහාසික සන්ධිස්ථාන වලින් වට වෙලා තියෙනවා. කෝනිච්හි බටහිර කෙළවරේ පිහිටා ඇති ඉස්ලාමීය කලා කෞතුකාගාරය ලොව හොඳම කෞතුකාගාර වලින් එකක්. එහි ගෘහ නිර්මාණ ශිල්පයේ පමණක් නැරඹිය යුතු දසුනක් වන අතර එය ගෝලීය වශයෙන් ඉස්ලාමීය කලාවේ වඩාත් පුළුල් එකතුවක්. මුහුදු වෙරළ ආසන්නයේ ඔබට දෝහා වරායද හමු වන අතර සාම්ප්‍රදායික ලී බෝට්ටු නැව්ගත කරලා තියෙනවා. මසුන් ඇල්ලීම සහ කිමිදීම සඳහා භාවිතා කරන ලද මෙම බෝට්ටු කතාර් ඉතිහාසයේ සහ සංස්කෘතියේ වැදගත් අංගයක්. මෙම වරාය කෝනිච් ප්‍රදේශයේ සංස්කෘතික චමත්කාරයට එක් කරන අතර අමුත්තන්ට රටේ සමුද්‍ර උරුමය පිළිබඳ දර්ශනයක් ලබා දෙනවා. සාප්පු සවාරි හෝ ආහාර ගැනීමට කැමැති අය සඳහා අසල ඇති සුක්වාකිෆ් සජීවී වෙළඳ අත්දැකීමක් ලබා දෙනවා. එහිදී ඔබට කුළුබඩු සහ රෙදිපිලි, රන් සහ සීවටන දක්වා සියල්ල සොයාගත හැකියි. මෙම සාම්ප්‍රදායික වෙළඳපළ කෝනිච් සිට කෙටි ගමනක් හෝ ඇවිදීමක් වන අතර බටහිර බොක්කෙහි නවීනත්වයට වඩා හාත්පසින්ම වෙනස් වන අතර සුක්හි මන්තීරු සහ පුළුල් විවෘත අවකාශයන් අමුත්තන්ට සාම්ප්‍රදායික කතාර් ආගන්තුක සත්කාර සහ ශිල්පීයත්වය අත්විඳීමට ඉඩ සලසනවා. කෝනිච් බීච් ප්‍රාදේශීය ප්‍රජාව සඳහා විශේෂයෙන් සතියන්ත ජාතික නිවාඩු දිනවලදී රැස්වන ස්ථානයක් ලෙස සේවය කරනවා. ප්‍රදේශවාසීන් බොහෝ විට මෙහි පැමිණෙන්නේ විනෝද චාරිකා, පවුලේ විනෝද චාරිකා සඳහා හෝ එම ස්ථානයේ ස්වභාවික සුන්දරත්වය විඳීමට. ප්‍රදේශයේ උත්සව, ගිනිකෙළි සහ සංස්කෘතික ප්‍රසංග වලින් සහ කතාර් ජාතික දිනය ඇතුළු බොහෝ මහජන සැමරුම් පැවැත්වෙන ස්ථානයේද කෝනිච් වෙනවා. මෙම සිදුවීම් කතාර් සමාජයට අත්‍යවශ්‍ය ජාතික අභිමානය පිළිබඳ ප්‍රබල හැඟීමක් ඉස්මතු කරනවා. මීට අමතරව කෝනිච් බොහෝ විට විවිධ කලා ස්ථානයන් සහ තාවකාලික ප්‍රදර්ශන සඳහා නිවහන වෙනවා. ප්‍රදේශයේ සංස්කෘතික වාතාවරණය පොහොසත් කරමින් දේශීය සහ ජාත්‍යන්තර කලාකරුවන් ඔවුන්ගේ නිර්මාණ මෙහි ප්‍රදර්ශනය කරනවා.
මෙහි සෑම විටම සොයා ගැනීමට අලුත් දෙයක් තියෙනවා. ස්වභාවික සුන්දරත්වය, සංස්කෘතික ඉතිහාසය සහ නවීන ගෘහ නිර්මාණ ශිල්පයේ සිත් ඇදගන්නා සුළු සම්මිශ්‍රණයක් වගේම නරඹන්නන්ට සබහාදාම සහ කතාරෙහි පොහොසත් සංස්කෘතික උරුමයන් සමග සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දෙනවා. ඔබ සක්මන් මළුව දිගේ ඇවිද ගියත්, ගල්ෆ් කලාපයේ දර්ශනය අගය කරමින් හෝ අවට කෞතුකාගාර සහ වෙළඳ පොළවල් ගවේෂණය කළත් දෝහාෙහි ඕනෑම අයෙකුට කෝනිච් නැරඹිය යුතුම ගමනාන්තයක් වෙනවා. එය මුහුදු වෙරළක් පමණක් නොව, කතාරෙහි ආත්මය පිළිබිඹු කරන විචිත්‍රවත් සංස්කෘතික හා ප්‍රජා කේන්ද්‍රස්ථානයක් වෙනවා.